වසර දහස් ගණනක් තිස්සේ මිනිසා අහස දෙස බලා එකම එක ප්‍රශ්නයක් ඇසුවා. අප මේ විශ්වයේ තනි වෙලාද? අද වෙනකොට අපි මේ ප්‍රශ්නයේ පිළිතුරට ඉතාම සමීප වෙලා තියෙනවා. ඒ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන ගණනක් ඈතින් පිහිටි රතු පැහැති අඟහරු ග්‍රහයා හරහා. අඟහරු යුද්ධයට අධිපති දෙවියා ලෙස පැරැන්නන් හැඳින්වූයේ මෙහෙග්‍රාලෝකය. අද මනුෂ්‍ය වර්ගයාගේ මීළඟ නිවහන වීමට සූදානම්. නමුත් ඇත්තටම අපට එහි ජීවත් විය හැකිද? 2030 වෙනකොට පළමු මිනිසා එහි පාතබනු ඇද්ද? අද අපි මේ වීඩියෝ එකෙන් ඒ සියල්ල විමසල බලමු. අඟහරු පෘථිවියට වඩා ප්‍රමාණයෙන් හරියටම අඩක් විතර පොඩි. නමුත් එහි ගොඩබිම් ප්‍රමාණය පෘථිවියේ ගොඩබිම් ප්‍රමාණයට බොහෝ සෙයින් සමානයි. අඟහරුගේ දවස පෘථිවියේ දවසකට වඩා මිනිත්තු 37ක් පමණ දිග වැඩි. මෙයින් අදහස් කරන්නේ අපේ ජීව විද්‍යාත්මක ඔරලෝසුවට අඟහරු මත හැඩගැසීමට ඉතා පහසු බවයි. විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා අඟහරුගේ අතීතයේ මහා සාගර සහ ගංගා තිබූ බව. අදටත් එහි ද්‍රව ප්‍රදේශවල අයිස් ලෙස ජලය ගබඩා වී තියෙනවා. මේක තමයි අඟහරු අපේ ප්‍රධානතම ඉලක්කය වීමට හේතුව. ජලය තිබේ නම් එහි ජීවය තිබිය හැකි. නැතහොත් අපට ජීවය නිර්මාණය කළ හැකි. අඟහරු වෙත යාම සරල ගමනක් නෙමේ. පෘථිවිය සහ අඟහරුගේ තාක්ෂණය අනුව මේ ගමනට අවම වශයෙන් මාස 7-9 අතර කාලයක් ගත වෙනවා. මේ කාලය පුරාම ගගනගාමීන්ට මුහුණ දීමට සිදුවන ලොකුම සතුරා තමයි විකිරණ. ඒ කියන්නේ කොස්මික් රේඩියේෂන් එක. පෘථිවියේ මෙන් ආරක්ෂිත වායු ගෝලයක් හෝ චුම්බක ශේෂ්ත්‍රයක් අභ්‍යවකාශයේ නැහැ. මේ විකිරණ නිසා පිළිකා ඇතිවීමේ අවදානමක් සහ මොළයට හානිවීමේ අවදානම ඉතාමත් වැඩි. ඒ වගේම ගුරුත්වය නැති නිසා මාස 7ක් ඇතුළත මිනිස් ඇටකටු සහ මාංශ පේශි අතිශයින් දුර්වල වෙනවා. මේ නිසා ඔවුන්ට අඟහරු මත පා තබන විට ඔවුන්ට කෙලින් සිට ගැනීමටත් නොහැකි වෙනු ඇති. අඟහරු මත ගොඩ පෑ පසු අපට පෘථිවියේ මෙන් නිවාස සෑදිය නොහැකි. මතු පිට ඇති අධික විකිරණ වලින් බේරෙන්න නම් අපිට අඟහරුගේ පස යට හෝ ගුහාවල ජීවත් වීමට සිද්ධ වෙනවා. 3D printing තාක්ෂණය පාවිච්චි කරමින් අඟහරුගේ පසෙන්ම ගොඩනැගෙන තැලීමට NASA ආයතනය දැනටම සැලසුම් කරලා තියෙන්නේ. අඟහරු වලට ගියාම තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපට උස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් අපි කොහෙන්ද ගන්නෙ? අඟහරුගේ වායු ගෝලයේ 95%ක්ම තියෙන කාබන් ඩයොක්සයිඩ්. නමුත් මොක්සි වැනි නව තාක්ෂණික උපකරණ මගින් එම කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පත් කිරීමට දැන් විද්‍යාඥයින් සමත් වී තියෙනවා. ඒ වගේම හයිඩ්‍රොපොනික් ක්‍රමයට අපට අපේම ආහාර වගා කර ගැනීම මගින් අඟහරු මත ශ්වයන් පෝෂිත කිරීමට පුළුවන්. ටෙරාෆෝමින් ඒ කියන්නේ අඟහරු මත සමස්ත පරිසරයේ පෘථිවිය වැනි තත්ත්වයකට පත් කරන එක. මේක වසර 100 ගණනක් ගත වෙන ක්‍රියාවලියක්. විද්‍යාඥයින් යෝජනා කරනවා අඟහරුගේ අහසට යෝධ දර්පණය යවලා සූර්ය රශ්මිය වැඩි කර අඟහරුගේ ද්‍රවවල තියෙන අයිස් උණු කරන්න. එවිට වායු ගෝලයේ ඝන වෙලා පීඩනය වැඩි වෙනවා. එතකොට අඟහරු මතු පිට අපිට ඇවිද යන්න පුළුවන්. මෙය සිහිනයක් සේ පෙනුනත් අනාගතයේදී අඟහරු මත වැසි ඇද හැලෙන ගංගා ගලා යන දිනයක් උදා වෙන්න පුළුවන්. අඟහරු වෙත යාම හුදෙක් ගවේෂණයක් නොවේ. එය මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීමේ ප්ලෑන් B එක. පෘථිවියට යම් විපතක් සිදු වුණොත් අපගේ ශිෂ්ටාචාරය රැක ගැනීමට තවත් ලෝකයක් අපිට අවශ්‍යයි. 2030 වෙනකොට අඟහරු මත පා තබන ඒ පළමු පියවර මිනිස් ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භය වෙනු ඇති. විශ්වයේ රහස් සොයා මේ ගමනේදී ඔබත් අපිත් එක්ක එක්වන්න. මේ මහා අභ්‍යවකාශ ගමන ගැන ඔබගේ අදහස මොකක්ද? ඔබ කැමතිද අඟහරු මත ජීවත් වෙන්න? පහලින් කමෙන්ට් එකකින් අපිට කියන්න. වීඩියෝට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. මීළඟ වීඩියෝ එකෙන් ආයිත් හමු වෙමු. සුබ දවසක්.